යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා අපේ TT Kitchen YouTube නාලිකාවට. ඔන්න අද මම කියලා දෙන්නේ හුරුල්ල කරියක් රසට හදාගන්නේ කොහොමද කියලා. හුරුල්ල විතරක් නෙමෙයි කුඩා මාළු මේ ආකාරයට හදාගත්තාම ගොඩක් රසයි. මම මෙතන අරන් තියෙනවා හුරුල්ල ගෑම් 500ක්. ඒක සොඳින් සෝදලා පිරිසිදු කරලා අරන් තියෙන්නේ. දැන් අපි බලමු මේ කරිය එක හදන්න අවශ්‍ය අනිකුත් අමුද්‍රව්‍ය මොනවද කියලා. මෙතන අරන් තියෙනවා රම්පේ, කම්මිරිස් කුඩු, එනසාල් 3ක්. ඒ වගේම මෙතන තියෙනවා තව මිරිස් කුඩු, බෙදුපු 3-5, ලුණු, කරපිංචා, සුදු ලූණු, උළුහාල්, අමු මිරිස් 2ක්. ඒ වගේම කුරුඳු සහ කරාමනේටි දෙකක්. තව මං අරන් තියෙනවා ගොරව කැබලි දෙකක් උණු වතුර දාලා ඒක පේස්ට් එක වගේ හදලා අරන් තියෙනවා. දැන් අපි මාළු ටික මැරිනේට් කරගන්න සකසගමු. මේ ආකාරයට ලුණු එකතු කරගන්න. ඊට පස්සේ ගොරක පේස්ට් එකෙන් ටිකක් එකතු කරලා අපි ඒකට කහ කුඩු ස්වල්පයක් එකතු කරනවා. කහ කුඩුයි මේ සියල්ල හොඳින් මාළු එකේ තැවරෙන ආකාරයට මිශ්‍ර කරලා අපි විනාඩි 15ක් වහලා තියෙනවා. විනාඩි 15කට වඩා තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වාචනයක් ලිපේ තියලා තෙල් මේස හැඳි දෙකක් දාලා ඒක රත් වෙනකොට අපි උළුහාල් ටික එකතු කරගන්නවා. උළුහාල් ටික එකතු කරලා අපි ලුණු ටිකත් එකතු කරලා පොඩ්ඩක් මිශ්‍ර කරලා අපි ඒකම මේකට අමු මිරිස් කරල් දෙක එකතු කරගන්නවා. අමු මිරිස් මෙහෙම කපලා එකතු කරගන්න. දැන් අපි කුරුඳු සහ කරාමු නැටි දෙකත් එකතු කරගන්නවා. ගින්දර වැඩි කරගන්න එපා. හොඳින් මිශ්‍ර කරන්න. දැන් අපි මේකට කරපිංචා එකතු කරනවා. ඒ වගේම සුදු ලූණු එකතු කරගන්නවා. මම මේ සුදු ලූණු ටික අරන් තියෙන්නේ පොතුත් එක්ක. අනිත් එක මම ලූණු ටිකක් තෙලේ මෙලුණාම තමයි සුදු ලූණු ටික එකතු කරගත්තේ. ලුණු චුට්ටක් දාගන්න. අපි සීසන් වෙන්නත් ලුණු දාගත්ත නිසා අවශ්‍ය වුණොත් අපිට බා ගන්න කලින් ලුණු එකතු කරගන්න පුළුවන්. මෙහෙම මිශ්‍ර කරලා දැන් ගින්දර හොඳින් අඩු කරගෙන අපි ලස්සන පාටක් ගන්න මිරිස් කුඩු එකතු කරගමු. ඒ වගේම බෙදුපු 3-5ත් එකතු කරගන්නවා. මිරිස් කුඩු එකතු කරගන්නවා. ඒක මිශ්‍ර කරලා අපි ඒකටම දැන් බෙදුපු 3-5 එකතු කරගන්නවා. හොඳින් මිශ්‍ර කරගන්න. මෙහෙම මිශ්‍ර කරලා අපි ඒකට අර සීසන් වෙන්න අරන් තියපු මාළු ටික එකතු කරගන්නවා. මාළු ටිකත් එකතු කරලා අපි දාපු 3-5 මාළු එකට අල්ලගන්න විදිහට මාළු ටික කැඩෙන්නේ නැති විදිහට මිශ්‍ර කරගන්න. ගින්දර තවම අපේ අඩු ප්‍රමාණයෙන් තියාගෙන තියෙන්නේ. තාම ගින්දර වැඩි කරගන්න එපා. මොකද අපි මේකට වතුර දාලා නැහැ. 3-5 මේකට මිශ්‍ර වෙන්න ඕන නිසා තමයි මෙහෙම දැන් අපි විනාඩි 5ක් වහලා තියාගන්නවා. දැන් මේ විනාඩි 5කට පස්සේ මම මේකට වතුර එකතු කරගන්නවා. අපි අර මාළු දාලා තිබුණු වාජනේට වතුර දාලා අපි ඒක එකතු කරගන්නවා. ඔයාලට හොදි ගොඩක් අවශ්‍ය නම් තව වතුර එකතු කරගන්න පුළුවන්. මම මේ මාළු වැහෙන ප්‍රමාණයට විතරයි වතුර එකතු කරගන්නේ. මොකද මම අද මේ මාළු එක හිඳලා වගේ උයා ගන්න නිසා. දැන් අපි මේක වහලා විනාඩි 10ක් උයා ගන්නවා. මේ විනාඩි 10ක් ගියාට පස්සේ දැන් අපි මාළු එක හැඳි පාවිච්චි කරලා මිශ්‍ර කරන්නේ නැහැ. දැන් වහලා මේ විනාඩි 12ක් ගියාට පස්සේ දැන් අපි ඒකට දානවා රම්පි ටික සහ එනසහල් 3. මෙහෙම එකතු කරගත්තාම හරිම සුවඳයි. හැන්දකින් අපි මෙහෙම යට තියෙන දේවල් මිශ්‍ර වෙන්න නැත්නම් අඩිය අල්ලයි. දැන් වහලා මේ සම්පූර්ණයෙන් විනාඩි 15ක් ගියාට පස්සේ දැන් අපි මේකට එකතු කරගන්නවා ගම් මිරිස් කුඩු. දැන් ලිප ඔෆ් කරගන්න ළඟයි. දැන් ඔයාලට අවශ්‍ය නම් ලුණු බලලා එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්තු හුරුල්ල කරි එක. මේකත් එක්ක සම්බෝලයක් හදලා කැකුළුබත් හදලා විතරක් කන්න පුළුවන්. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලාත් කියන්න. ඔයාලා අපේ channel එකට අලුත් නම් අපේ channel එක subscribe කරන්න. තවත් මේ වගේ රසවත් රෙසිපි එකක් අරන් එන්නම්. හෙටකන් ඕගොල්ලෝ පරිස්සමට ඉන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්.